ශබ්ද තරංගවලට පුළුවන්ද මනුස්සයෙක් හිතන විදිහ වෙනස් කරන්න. මනුස්සයෙක්ගේ මානසිකත්වය වෙනස් කරන්න, මනුස්සයෙක්ගේ හැඟීම් වෙනස් කරන්න ශබ්ද තරංගවලට පුළුවන්ද? ශබ්ද තරංගවලට පුළුවන්ද මනසක් දියුණු කරන්න හෝ මනසක් පිරිහීමට ලක් කරන්න? අපිට පරිසරයේ ඇහෙන ශබ්ද, සංගීත මේ දේවල් වලට පුළුවන්ද මිනිසුන්ගේ මනසට බලපෑම් කරන්න සහ ප්‍රධාන විදිහටම ශ්‍රී ලංකාව වගේ රටක පොදු ප්‍රවාහනයේ විශේෂයෙන් බස්වල යනකොට නිතරම සින්දු ඇහෙනවා. අධික ഘോഷාකාරී සංගීත තමයි වැඩි හරියක් ඇහෙන්නේ. මේ සංගීතයට පුළුවන්ද මිනිසුන්ට බලපෑම් එල්ල කරන්න? මොකද්ද මේකේ තියෙන මනෝවිද්‍යාත්මක පසුබිම? ඒ වගේම මේ බස්වල ඇහෙන සංගීතයෙන් කොහොමද ශ්‍රී ලාංකීය මිනිසුන්ගේ දියුණුවට ඒක උදව්වක් වෙන්නේ? මේ හැමදේම ගැනත් සංගීතය සහ මනෝවිද්‍යාව, ශබ්ද තරංග සහ මනෝවිද්‍යාව මේ දේවල් ගැන අද අපි කතා කරමු. හොඳයි, සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා වැදගත් සහ ප්‍රයෝජනවත් මනෝවිද්‍යාත්මක මාතෘකාවක් කතා කරන්න. ඒ තමයි කොහොමද ශබ්ද තරංග, ශබ්ද සංඛ්‍යාත මිනිස් මනසට බලපාන්නේ. ඔයාගේ මනසට කොහොමද ශබ්ද සංඛ්‍යාත බලපාන්නේ? මේකෙන් පුළුවන්ද මං කිව්වා වගේ මුලින්ම දියුණු වෙන්න හෝ දියුණුව නැති කරගන්න ශබ්ද තරංග වලට පුළුවන්ද? බොහෝ දුරට මේ ශබ්ද තරංග ගැන වැඩසටහන එකකින් ඉවර වෙන එකක් නෑ. වැඩසටහන් කිහිපයක් යයි, මොකද මේකේ සාකච්ඡා කරන්න දේවල් තියෙනවා. සහ මේක වැදගත් රසවත් විෂයක්. ඔයාලා අද නම් ඉස්සෙල්ලා මේ channel එක දකින්නේ මම කේශර දිසානායක. මගේ විෂන් එකක් තියෙනවා, දැක්මක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාව තුළ ශක්තිමත්, මනසින් ශාරීරිකව ශක්තිමත්, හොඳ පෞරුෂයක් තියෙන, අදහස් වෙනුවෙන් නැගී සිටින්න පුළුවන් පිරිසක් බිහි කරන්න නායකත්වය දෙන එක. ඉතින් මේ දැක්මට යන්න මම විවිධාකාර ක්‍රමවේද පාවිච්චි කරනවා. විවිධ මාතෘකා ඔස්සේ ඔයාලට ආමන්ත්‍රණය කරනවා. මේ දේවල් දැනගන්න අවශ්‍ය නම්, මේ දේවල් වලට අහුම්කම් දෙන්න අවශ්‍ය නම් මම ඔයාලට ආරාධනා කරනවා මේ channel එකත් එක්ක එකතු වෙන්න, channel එක share කරගන්න, වීඩියෝස් බලන්න සහ මේ දේවල්, මේ දැනුම Tamanට ආදේශ කරගන්න. පුහුණු වෙන්න. තමන් දවසින් දවස කලින්ට හිටියට වඩා හොඳ ශක්තිමත් පුද්ගලෙක් බවට පත් වෙන්න ඒ දැනුම පාවිච්චි කරන්න. අපි යමු අද මාතෘකාවට. මේ මාතෘකාව මගේ ඔළුවට ගොඩක්ම එන්න හේතුව තමයි පොදු ප්‍රවාහනයේ ගමන් කරන අවස්ථා කීපයක ඇහිච්ච සංගීතය. සහ මෙතනදී මම කල්පනා කරා මේ සංගීතය, මේ ශබ්ද තරංග වලින් ශ්‍රී ලංකාවේ මිනිස් සමාජය ඇතුලේ, මේ පොදු ප්‍රවාහනය ඇතුලේ යන මිනිස්සුන්ගේ ඔළුවල කොයිතරම් වෙනසක් කරන්න පුළුවන්ද? මේ ගැන මම අවසානයේදී කතා කරනවා. මෙතනදී මුලින්ම මම කතා කරන්නම් මේ මොළය සහ ශබ්ද තරංග අතර තියෙන සම්බන්ධය මොකක්ද? මිනිස් මොළය ගැන කතා කරමු. මේ මිනිස් මොළය නිතරම උත්සාහ කරනවා බාහිර පරිසරයේ තියෙන දෘශ්‍ය උත්තේජන, ශ්‍රව්‍ය උත්තේජන, ඒ කියන්නේ visual stimuli වලට, ඒ වගේම auditory stimuli වලට නිතරම ප්‍රතිචාර දක්වන්න උත්සාහ කරනවා. ගොඩක් දුරට බාහිර උත්තේජනත් එක්ක, ශබ්ද තරංග හෝ දෘශ්‍ය තරංගත් එක්ක මිනිස් මොළයත් ඉහළ සංඛ්‍යාත වලට හරි පහළ සංඛ්‍යාත වලට හරි යන්න ෆ්‍රීකවන්සිස් වලට යන්න උත්සාහ කරනවා. මේක ලස්සනට මම පැහැදිලි කරලා දෙන්න විද්‍යාත්මක සහ මේ මනෝවිද්‍යාත්මක පැත්තත් එක්ක. මේ බාහිර පරිසරයේ තියෙන ශබ්ද මිනිස් මනසට බලපාන එක ගැන සරල උදාහරණයක් දෙන්න. ඔයාලා නිකමට හිතන්න, කලබලකාරී තදාසන්න පරිසරයක ඉන්නකොට, කොළඹ වගේ ටවුන් එකක් ගන්න, මේ වගේ තැනක ඉන්නකොට ඔයාලගේ මනස සංසුන් වෙනවද? බොහෝ දුරට සංසුන් වෙනව අඩුයි. මොකද මේ පරිසරයේ තියෙන ශබ්ද හරිම කලබලයි. ഘോഷාකාරී ශබ්ද, නිතර ශබ්ද ඇහෙනවා, වේගවත් ශබ්ද. මේ දේවල් නිසා, මේ වේගය නිසා, මේ කලබලකාරීත්වය බාහිර පරිසරයේ මේ ශබ්දවල වෙනස නිසා මොළය ඇතුලේ තරංග රටාවල වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සංඛ්‍යාත රටා, ෆ්‍රීකවන්සිස්. මොළයේ තියෙන ෆ්‍රීකවන්සිස් මොනවද කියලා මම තව ටිකකින් කියනවා. ඒ වගේම ඔයාලා හොඳට හිතන්න, හරිම සංසුන් කැලෑවක්, එහෙම නැත්නම් ලේක් එකක්, ගඟක්, දිය ඇල්ලක්, මේ වගේ තැනක් බලන්න යන්න. මේ වගේ තැනක හරිම රිද්මයානුකූල මියුසික් එකක් තියෙන, රිද්මයානුකූල ශබ්ද තියෙන්නේ. ගඟක වුණත්, දිය ඇල්ලක වුණත්, කැලෑවක වුණත් හරිම රිද්මයානුකූලයි. ඒ වගේම හරිම පහත් මට්ටමේ, නිතර ඉහළ පහළ යන ඒවා නෙමෙයි, හරිම ඒකාකාරී විදිහට පහත් මට්ටමේ යන සංගීතයක් තමයි ඇහෙන්නේ. මේ සංගීත මට්ටම නිසා මොළය සංසුන් වෙනවා. ඒක තමයි අපිට හරි සංසුන් බවක් දැනෙන්නේ මේ වගේ පරිසරයකට ගියාම. මොළයේ තියෙන ෆ්‍රීකවන්සිස් උත් පහළ මට්ටමකට යනවා. කලබලකාරී පරිසරවලදී මොළයේ ෆ්‍රීකවන්සි එක ඉහළ මට්ටම් වලට එනවා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොනවද මොළයේ තියෙන තරංග රටා? මේ ගැන මං ගොඩ කාලයකට කලින්, අවුරුදු 4කට 5කට කලිනුත් වැඩසටහන් කරලා තියෙනවා. කොහොමද මේ තරංග රටා පාවිච්චි කරලා අපේ මනස හරියට ප්‍රෝග්‍රෑම් කරගන්නේ? මේ රටා කොහොමද අපේ ජීවිතයට උදව් කරගන්නේ කියන්නේ. මේ තරංග හතර ප්‍රධාන විදිහට හඳුන්වනවා බීටා, ඇල්ෆා, තීටා සහ ඩෙල්ටා කියන අකුරු වලින් සහ නම් වලින්. මේවා ග්‍රීක අකුරු. මේක ගන්න මෙහෙමයි. ඔයාලගේ ඔළුවට හයි කරනවා EEG කියලා උපකරණයක්. ඉලෙක්ට්‍රෝඑන්සෙෆලෝග්‍රාෆ් කියලා තමයි මේකට කියන්නේ. මේ EEG උපකරණය හයි කරාට පස්සේ සමහරවිට ඔයාලා EEG කරලත් ඇති.
මේක ECG නෙමේ, මේක EEG. මේක මොළයේ තමයි ගන්නෙ. මෙතනදී මොළය ඒ වෙලාවේ ඉන්න ක්‍රියාකාරීත්වය අනුව විවිධ තරංග රටා ස්ක්‍රීන් එකක පෙන්වනවා. ඉතින් ඔයාලා ඉන්නේ භාවනා කරන වෙලාවක නම් මේ EEG ගේ වැඩියෙන් පෙන්වන්නේ ඇල්ෆා කියන තරංග රටාව ප්‍රමුඛ වෙලා පෙන්වනවා. අනික් තරංග රටාත් මොළයේ වැඩ කරනවා යම් විදිහට. නමුත් ඇල්ෆා තරංග රටාව යම් ප්‍රදේශවල ප්‍රබල විදිහට පෙන්වනවා. ඊළඟට ඔයා ඉන්නේ කලබලකාරී අවස්ථාවක නම් ඔයාගේ මනසේ පෙන්වන්නේ බීටා කියන තරංග රටාව. මේක තමයි ස්ක්‍රීන් එකේ පේන්නේ බීටා කියන තරංග රටාව. ඔයා ගැඹුරු නිින්දක ඉන්න වෙලාවක මේ EEG කරොත් ගොඩක් වෙලාවට ඩෙල්ටා කියන තරංග රටාව, ඒ කියන්නේ ගොඩාක් පහත සංකේතයක්. මේ සංකේත මම ස්ක්‍රීන් එකේ දාන්නම් ඔයාලට බලා ගන්න. ඒ ඩෙල්ටා වලට කලින් තියෙනවා තීටා. ඒකත් පහළ තරංග මට්ටම. ඔයාලට පේන ඇති මේ ෆ්‍රීකවන්සිස් 4 ගත්තාම ඉහළ කියන තරංග මට්ටම් වලදී ළඟ මේ ස්පයික්ස් ගිහින් තියෙනවා. සංඛ්‍යාතය හරි වැඩි. පහළ සංඛ්‍යාත වලට එනකොට මේ ස්පයික්ස් ඈතින් ඈතට ගමන් කරන ඔයාලට පේන ඇති. ඒ ස්පයික්ස් දෙකක් අතර දුර වැඩි. සාමාන්‍ය මනස මේ කලබලකාරී මට්ටම් වල තියෙනවට වඩා පහළ මට්ටම් වලට ගන්න පුළුවන් නම් භාවනාවෙන් වගේ මනස නිරෝගී වෙනවා. ස්නායු පද්ධතිය සංසුන් වෙලා මේකේ සිම්පතටික් and පැරාසිම්පතටික් නර්වස් සිස්ටම් කියලා තියෙනවා. බෝධරට ඊළඟ කොටසේදී මම ඒ ටික වැඩි දුරට ඔයාලට කරයි. මේ ස්නායු පද්ධතිය සංසුන් වීමත් එක්ක ශරීරයේ සුවපත් වීම ආරම්භ වෙනවා. ආහාර ජීර්ණය වඩාත් හොඳින් සිද්ධ වෙනවා. සමහර විට වයසට යාම පවා ආපස්සට යම් ප්‍රමාණයකින් සම්පූර්ණයෙන් නෙමෙයි වයසට යාම ප්‍රමාද කරන්න ආපස්සට හරවන්න පවා මේ ඇල්ෆා මට්ටමේ දිගු කාලිනව ඉන්නකෙන් පුළුවන්. ඒ වගේම ඇන්සයිටි, කාන්සර් සහිත ලක්ෂණ අඩු වෙන්න පටන් ගන්නවා. හරිම නිරෝගී මට්ටමක් මේ සංසුන් මානසික මට්ටම. මේ ඇල්ෆා මට්ටම් හරිම නිරෝගී මට්ටමක්. සාමාන්‍යයෙන් ഘോഷාකාරී සංගීතයට වේග රිද්ම ඉක්මනට බීට් එක වැඩි සංගීතවලට ඔයාලගේ මනස ඇල්ෆා ලෙවල්ස් වලට තීටා ලෙවල්ස් වලට මේ සංසුන් මානසික මට්ටම් පහළ සංඛ්‍යාත වලට ඔළුවේ මානසික මට්ටම මේ මොළයේ තරංග මට්ටම් පහළට අරන් යන්න අමාරුයි. ඔයාලා අහලාදී මියුසික් වල තියෙනවා ජෝන්රස් කියලා. මේ ජෝන්රස් කියන්නේ විවිධ මියුසික් කැටගරිස්. රොක් මියුසික් කියලා තියෙනවා, පොප් මියුසික්, ක්ලාසිකල් මියුසික්, හෙවි මෙටල් මේ වගේ විවිධාකාර ජොන්රස් ගණනාවක් තියෙනවා. දවල් නිකමට බලන්න හෙවි මෙටල් කියන එක ගත්තාම මේ හෙවි මෙටල් වල අධික වේගයක් තියෙනවා. මියුසික් එක ගොඩක් ഘോഷාකාරී මට්ටමකට අරගෙන යනවා. මෙතනදී ගොඩක් වෙලාවට අපිට මේ සංගීතයට භාවනා කරන්න බෑ. මේ සංගීතය හරිම එනර්ජටික්, හරිම ශක්ති සම්පන්නයි, ජව සම්පන්නයි. ගොඩක් දුරට සාමාන්‍යයෙන් කෙනෙක්ව මේ සංගීතයෙන් අරන් යන්නේ බීටා ලෙවල් එකට. ඒ කියන්නේ අධික ක්‍රියාකාරී මට්ටමක් තමයි මොළයේ පෙන්වන්නේ. සංසුන් මට්ටමක් නෙමෙයි. මේක හැමෝටම බලපාන්නේ නැහැ. ඉතා පොඩි 100 ප්‍රමාණයක් ඉන්න පුළුවන්. හෙවි මෙටල් අහලා ඒ ගැන හොඳට දැනුමක් තියෙන එක අහලාම හෙවි මෙටල් එක තුල පවා සංසුන් ඇල්ෆා ලෙවල් එකකට යන්න පුළුවන් සුරු පිරිසකුත් ඉන්න පුළුවන්. ඒක හැමෝටම වෙන්නේ නැහැ. සාමාන්‍ය බහුතරයට වෙන්නේ මම අර කියපු දේ. ඒ වගේම ඔයාලා බලන්න ක්ලාසිකල් මියුසික්, සම්භාව්‍ය සංගීතය කියලාත් කියනවා. මේ ක්ලාසිකල් මියුසික් ඇතුලේ හරිම හෙමින් තමයි මියුසික් එක කියන්නේ. බීට්ස් හරිම හෙමීට යන්නේ. හරිම හිත සංසුන් කරන ගතියක් මේ සංගීතයේ තියෙනවා. හෙමින් යන්නේ වේග රිද්ම නෙමෙයි. මේ හැමදේම නිසා ක්ලාසිකල් මියුසික් වලට පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. මිනිසුන්ගේ මතකය වැඩි කරන්න, මං කිව්වාගේ මිනිසුන්ගේ ලෙඩ රෝග සුවපත් කරන්න, මිනිසුන්ව සංසුන් කරන්න, කාන්සාව අඩු වෙන්න, පාඩම් කරන්න බව මේ ක්ලාසිකල් මියුසික් හොඳයි කියලා කියනවා. මොසාට්, බීතෝවන් වගේ විශිෂ්ට කම්පෝසර්ස්ලා මේ ක්ලාසිකල් මියුසික් වල අපි කියනවා ලෙජන්ඩ්ස්ලා නැත්තම් පුරාවෘත බවට පත් වෙලා ඉන්නවා. අදටත් එයාලගේ මියුසික්ස් අපි අහනවා හිත සංසුන් කරගන්න. මමත් පෞද්ගලිකව ක්ලාසිකල් මියුසික් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා පොත් කියවන වෙලාවට. සමහරවිට නිකන් ඔහේ අහගෙන ඉන්නවා. හරි ලස්සනයි ක්ලාසිකල් මියුසික් කියන එක. ඒ වගේම කියන්න ඕනද මෙතන මේ ජෝන්රස් එකකට එකක් හොඳයි හෝ නරකයි කියන්න බෑ. හෙවි මෙටල් එන්ජොයි කරන අය ඉන්නවා. ක්ලාසිකල් එන්ජොයි කරන අය ඉන්නවා. ඒ වගේම මගේ ළඟට එක සැරයක් ආපු ක්ලයන්ට් කෙනෙක් යා මේක අහනවත් දන්නේ නැහැ. මට මතකයි යා කිව්වා එයාට මේ සියලුම ජෝන්රස් එක විදිහට එන්ජොයි කරන්න පුළුවන් කියලා. ඒක හැමෝටම තියෙන හැකියාවක් නෙමෙයි මම හිතන්නේ. නමුත් එයා කිව්වා එයාට හැම දෙයක්ම හොඳින් එන්ජොයි කරන්න පුළුවන්. ක්ලාසිකල්ද මෙටල්ද ඕන දෙයක්. ඉතින් මේ වගේ අයත් ඉන්න පුළුවන්. මම හිතනවා දැන් ඔයාලට තේරෙනවා කොහොමද මේ සංගීතයත් එක්ක මනසේ සංඛ්‍යාත රට උඩට පල්ලෙහාට යන්නේ. ඒ ෆ්‍රීකවන්සිස් එක කොහොමද ඒක අපේ ශරීරයට මනසට බලපාන්නේ. දැන් මේ ගැන අදහසක් ඔයාලට තියෙනවා. බේසික් අයිඩියාවක් ඔයාලට තියෙනවා. ඒ වගේම ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි මේ මියුසික් අවශ්‍ය තැනට පාවිච්චි කරන්න. දැන් අපි ජිම් එකක බහුතරය ගොඩක් වෙලාවට අපි භාවනා සංගීත අහලා ජිම් එකේ වර්ක්අවුට් කරන්නේ නැහැ. අපි එතෙන්දී අප්බීට් මියුසික් අහන්න. බීට් එක වැඩි. ඒක මෙටල් වෙන්න පුළුවන්, හෙවි මෙටල් වෙන්න පුළුවන්, රොක් වෙන්න පුළුවන්. ඒ වගේ සංගීතයකට තමයි අපි ඉහළ ශක්තියකින් ශරීරයේ දේවල් කරන, ව්‍යායාම කරනවා වගේ දේවල් කරන්නේ ඒ වගේ දෙයකට. ඒ වගේම භාවනා කරද්දී අපි අහන්නේ හරිම සංසුන්. සමහරවිට පරිසරයේ ජලය බිඳු වැටෙන ශබ්ද, රැළ නගින ශබ්ද මුහුදේ වෙන්න පුළුවන්, හුළඟේ ශබ්ද මේ වගේ දේවල් වලට අහුම්කම් දීලා තමයි අපි මනස සංසුන් කරගන්නේ. ඒ වගේම ට්‍රිප් එකක් යනකොට අපි කවදාවත් ගොඩක් දුරට හිමින් යන සංගීත අහන්නේ නැහැ. ට්‍රිප් වල අපි අහන්නේ මනස උත්තේජනය කරන්න පුළුවන්, බීටා ලෙවල් එකට අරන් යන්න පුළුවන්
සංගීත රටා තමයි අපි අහන්නේ. ඒ නිසා මේක හොඳයි කියලා දෙයක් නැහැ. මේ සංගීත රට අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට යොදා ගන්න ඕනේ එච්චරයි. එකකවත් හොඳක් හෝ නරකක් මම කියන්නේ. ඒ වගේ වාසිය අවාසිය තියෙනවා තමන්ට අවශ්‍ය වෙලාවට සුදුසු විදිහට පාවිච්චි කරන එක තමයි කරන්න ඕනේ. අනික් දේ මේ සංගීතය සහ මිනිසා, ශබ්ද තරංග, ශබ්ද රටා සහ මිනිසා කියන එක අදී එන දෙයක් නෙමෙයි. ප්‍රාග්ඓතිහාසික මිනිසා පවා සත්තුන්ගේ හිස් කබල් වලින්, අස්ථි වලින්, ශාකපත්‍ර වලින් මේ විදිහේ උපකරණ හදලා තියෙනවා. ඒවා අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම රතු ඉන්දියානු සංගීතය හරි ලස්සනයි. මේ කියන්නේ ලස්සන වීඩියෝ එකකුත් හොඳ රෙඩ් ඉන්ඩියන් මියුසික් කියලා තිබුණ එක රෙඩ් ඉන්ඩියන් මියුසික් ද කියලා මම තහවුරු කරගත්තේ නෑ. නමුත් ඒ රතු ඉන්දියානු සංගීතය හරි ලස්සනයි. ඒ ස්වාභාවික සංගීත රටා ඔල්රෙඩි වීඩියෝ එක මම මෙතන දාලා තියන්නම්, පුළුවන් නම් සර්ච් කරලා අහන්න. හරි ලස්සනයි. ඒ වගේම යෝගවල පාවිච්චි කරන ඕම්කාරය, ඊළඟට මන්ත්‍ර සජ්ජායන, තමන්ගේ ස්නායු පද්ධතිය සංසුන් මට්ටමකට අරගෙන එන්න මේ වගේ ශබ්දවලට පුළුවන්. දැන් අපි කතා කරමු කොහොමද මේ මිනිස්සුන්ගේ මනසට මෙහෙම ශබ්ද තරංග මේ බාහිර පරිසරයේ බලපානවා නම් මේ තරම්. මම මුලින්ම කිව්වා බස්වල සංගීතයෙන් පුළුවන් මේ ශ්‍රී ලංකාව දියුණු කරන්න, ශ්‍රී ලංකාවේ සමාජය මිනිස්සුන්ව දියුණු කරන්න මේක යොදා ගන්න පුළුවන් කියලා. කොහොමද ඒක කරන්නේ? ප්‍රධාන ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයක් තමයි බස් සහ දුම්රිය. ඒකිනුත් බස්වල තමයි ගොඩාක් දුරට මේ සංගීතය වාදනය වෙන්නේ. මෙතනදී දුවාලා නිරීක්ෂණය කරන ඇති ගොඩක් දුරට රැකියාවලට පිටත් වෙන අය උදේම වැඩට යද්දි බස්වල යනවා. පාසල් ළමයි ගුරුවරුන් මේ හැමෝම බස්වල යනවා. සවස වැඩ ඇරලා එනකොට මහන්සි වෙලා පාසල් ළමයි සහ රැකියා කරන අය මේ බස්වල වැඩි හරියක් ගමන් කරනවා. දැන් හිතන්න උදේම හිමිදිරි උදෑසන බස් එකක යනකොට ഘോഷාකාරී ඉහළ අප්බීට් එකක් තියෙන, බීට් එක වැඩි සංගීතයක් දාලා තිබුණාම මේ මිනිසුන්ට මේ ഘോഷාවත් එක්ක මනස යන්නේ ඉහළ තරංග මට්ටමකට. ගොඩක් දුරට බීටා ලෙවල් වලට. මේක කලබලකාරී මානසික මට්ටමක්. මේ මට්ටම මේ ෆ්‍රීකවන්සි එක වැඩියෙන් ඔළුවේ තියෙනකොට මිනිසුන්ට තරහ යන්න පුළුවන්. ඇන්සයිටි වැඩි වෙන්න පුළුවන්. පාසල් ළමයින්ගේ තරහ යන්න පුළුවන්, චර්යාවල වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉස්කෝලේ ඉරලා එනකොට නැත්නම් රැකියා කරලා එනකොට කොළඹ වගේ ප්‍රදේශයක් ගත්තොත් හරිම කලබලකාරී, හරිම තදබදයක් තියෙන හැම වෙලේම. මිනිස්සු ඉන්නේ හරි මහන්සියෙන්. දහඩිය මාන්සිය පෙරාගෙන තමයි මිනිස්සු එන්නේ. මේ වෙලාවටත් ഘോഷාකාරී සංගීතයක් දානකොට, අප්බීට් මියුසික් එකක් දානකොට අන්න ඒකින් මිනිසුන්ගේ අභ්‍යන්තරයේ තියෙන ෆ්‍රීකවන්සි එක වෙනස් වෙනවා. මෙතනදී මිනිස්සු ගහ ගන්න පුළුවන්, බැන ගන්න පුළුවන්. ඔයාලා දැකලා තිබස් වල හරියට රණ්ඩු සිද්ධ වෙනවා. මේ දේවල් වලට මියුසික් එකෙත් එක්තරා බලපෑමක් තියෙනවා. 100%ක් නෙමෙයි, නමුත් යම් බලපෑමක් තියෙනවා. මේ විදිහට මියුසික් එක වැරදි විදිහට අපි පාවිච්චි කරාම වැඩි ഘോഷාකාරී ශබ්දයක් නිකුත් කරන්න ගත්තට පස්සේ මිනිසුන්ගේ චින්තන රටා අවුල් යනවා. නිර්මාණශීලී චින්තනය අඩු වෙනවා. කාන්සා තත්ත්ව, ලෙඩ රෝග වැඩි වෙන්න ඒක බලපෑමක් වෙන්න පුළුවන්. මේ මිනිස්සු කලබලකාරීව ආයතනයේ සේවය කරද්දී, ඊළඟට ළමයි කලබලකාරීව අධ්‍යාපන වැඩ කරද්දී මේක යාළගේ හැම වැඩකටම බලපාන්න පුළුවන්. මේක කලෙක්ටිව්ලි ගත්තහම, එකතු කරලා ගත්තහම මේක රටේ සංවර්ධනයට යම් ප්‍රතිශතයකින් බලපාන්න පුළුවන්. මොකද මිනිස්සු හරි කලබලකාරී, සංසුන් මානසිකත්වයක් නැහැ. ඒ වගේම අධික හෝන් ශබ්ද, කොටින්ම කිව්වොත් ගර්භණී මවකගේ නම් මේ මවගේ කුස තුල ඉන්න දරුවට පවා මේ හෝන් ශබ්දය බලපානවා. ශ්‍රී ලංකාවේ හෝන් බස්වල හරිම සැරයි. ඒ ශබ්දය හරි ප්‍රබලයි. ඒක තමන්ගේ ගර්භාෂය තුල ඉන්න දරුවට පවා බලපාන්න පුළුවන්. නිරෝගී බවට පවා බලපාන්න පුළුවන්. එනිසා මම හිතනවා රියදුරු මහත්වරු අතේ ඉතා විශාල වගකීමක් ශ්‍රී ලංකාව ඇතුළේ තියෙනවා මේ සමාජයේ මිනිස්සුන්ගේ යහපත් මානසිකත්වයක් තබා ගැනීම උදෙසා. එයාලගේ අතේ ලොකු කාර්යභාරයක් තියෙනවා. දැන් මම මේ කිව්වේ එක බස් එකක් ගැන. මේ වගේ බස් කීයක් ලංකාවේ තියෙනවද? ශ්‍රී ලංකාව ඇතුළත මේ වගේ බස් 10000කට එහා තියෙනවා. එතකොට මේ එක බස් එකක කොළඹ වගේ ප්‍රදේශයක නම් දවසට 2000ක් 3000ක් මිනිස්සු එහෙට මෙහෙට යනවා. මේ හැම මිනිස්සෙක්ගේම මේ හැම බස් එකක මේ ක්‍රියාවලිය සිද්ධ වෙද්දී මේ චූටි දේ වුණත් හැමතැනම සිද්ධ වෙද්දී කොයිතරම් සමාජයට මේ සංගීතයෙන් බලපෑමක් පොදු ප්‍රවාහණය ඇති කරන්න පුළුවන්. මේක චූටි කරුණක් වගේ පෙවුනට හොඳට හිතලා බලන්න. ඒ නිසා රියදුරු මහත්වරුන්ට විශේෂයෙන් මේ වීඩියෝස් බලනවා නම් මේවා ෂෙයා කරන්න ඔයාලා හැමතැනම. එයාලගේ සෑහෙන වගකීමක් තියෙනවා මිනිස්සුන්ගේ, ශ්‍රී ලංකාව ඇතුලේ මිනිස්සුන්ගේ ඔළුවල සංසුන්භාවය, නිරෝගීභාවය රැකගන්න එයාලට කරන්න පුළුවන් වගකීම ලොකු වගකීමක්. තමන් පෞද්ගලික මියුසික් අහනකොට අහන විදිය වෙනස්. තමන් විශාල පිරිසක් එක්ක බස් එකේ ගමනක් යනකොට රට ගැන, සමාජය ගැන අපි හිතන්න ඕනේ. ඒ උන්නතිය උදෙසා කරන්න පුළුවන් දේවල් අපි කරන්න ඕනේ. තමන්ගේ ප්‍රයෝජනෙ විතරක් හිතලා මදි. උදෑසන පුළුවන් නම් යහපත් මේ වගේ YouTube වැඩසටහන් වෙන්න පුළුවන්. මොකද ධනාත්මක කතා වෙන්න පුළුවන්. සංසුන් සංගීතයක් දාන්න පුළුවන් නම් ඒ වැඩට යන මිනිස්සුන්ට කොයි තරම් ඒක බෙහෙතක් වේද? කොයි තරම් ඖෂධයක්, කොච්චර තෙරපි එකක්ද? මිනිස්සු මේ විදිහට ශ්‍රී ලංකාව පුරාම හොඳ ශක්තිමත් වැඩ කරන්න පටන් ගත්තොත් මේ සංගීතයෙන් කරපු වෙනස නිසා සමාජය තුළ ප්‍රතිශතයකින්, පොඩි ප්‍රතිශතයකින් හරි ඉහළ යාමක් අපිට දකින්න ලැබේ. ඒක කාලයක් තිස්සේ එකතු වුනහම කම්පවුන්ඩ් ඉෆෙක්ට් එකක් වෙලා ලොකු ප්‍රතිඵලයක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නත් පුළුවන්. පාසල් දරුවන්ගේ මතකයේ වැඩිවීම, නිරෝගීකම වැඩිවීම,
මේ සංගීතය නිසා. යාලා ඉස්කෝලේට ගිහිල්ලා හොඳට වැඩ කරන්න පටන් ගත්තා. උදේම ධනාත්මක දේවල් ඇහෙනකොට සංසුන් සංගීත ඇහෙනකොට වැඩසටහන් ඇහෙනකොට යාලා ධනාත්මකව දවසේ වැඩ පවා කරන්න පටන් ගත්තා. අවස මිනිස්සුන්ට තියෙන ජීවන බර, මේ ඔෆිස් වල තියෙන ස්ට්‍රෙස්, ඉස්කෝලවල තියෙන ස්ට්‍රෙස්, මේ හැමදේම නිදහස් වෙන්න යාලට සංගීතයේ උදව්වක් වෙයි. සමහරට බස් එකකට නගින්න ආසාවෙන් වෙන්න පුළුවන්. එතකොට බස් එකේදී මිනිස්සුන්ට ඔළුව රිලැක්ස් වෙනවා වෙන්න පුළුවන්. දැන් හිතලා බලන්න රියදුරු මහතුන් අතේ පවා කොයිතරම් සමාජයේ උන්නතිය වෙනුවෙන් කරන්න පුළුවන්, මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කරන්න පුළුවන් වගකීමක් තියෙනවද? මේක තමයි අපි හිතන්නේ නැති තැන. අපි කොයි පොසිෂන් එකේ හිටියත්, සමාජයේ කොයි තරාතිරම හිටියත්, ඔයා මතක තියාගන්න ඔයාට මේ සමාජය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒක අමතක කරන්න එපා. අරයා කරයි මෙයා කරයි කියලා ඉන්න එපා. තමන් මේ දේ කරන්න. මේ ජීවිතවල ඉන්න චූටි කාලේ පුළුවන් තරම් ඉම්පැක්ට් එකක්, බලපෑමක් සමාජයට ඇති කරලා, යහපත් බලපෑමක් ඇති කරලා, කවදා හරි ජීවිතයෙන් සමුගන්නකොට සතුටින්, ඒ කියන්නේ හිතලා සමුගන්න පුළුවන් මට්ටමකට තමන් ඉන්න උත්සාහ කරන්න. මම අවසාන වශයෙන් කියනවා නැවතත් ශ්‍රී ලංකා සමාජයට නායකයන් අවශ්‍යයි. ශ්‍රී ලංකා සමාජයට චින්තන විප්ලවයක් අවශ්‍යයි. ඒක අපි ඉන්න තැන ඉඳන් පටන් ගමු. ඒකට ලොකු දේවල් ලැබෙනකන් ඉන්න එපා. පුළුවන් විදියට තමන් ඒ යහපත් වෙනස කරන්න පටන් ගන්න. ඉස්සෙල්ලම තමන්ව වෙනස් කරගන්න, ඊළඟට සමාජය නිකම්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. එහෙනම් මං හිතනවා අදත් ඔයාලා වැදගත් පණිවිඩයක් ඔලුවට දාගන්න ඇති කියලා. නැවතත් මේ වගේ වැඩසටහනකින් අපි හම්බෙමු. සියලු දෙනාටම ජය වේවා.